වතාවක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි නිශ්ශබ්දෙන් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තීති. හොඳයි. ගෞරවනීය අටමස්ථානාධිපති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මහබෝ ටීවී නාලිකාවේ ගරු අධ්‍යක්ෂක අපේ පහළතලාවේ ගෞරවනීය සුමනසිරි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් මෙහෙණින් වහන්සේ සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනේ පින්නතියනි මේ සියලු දෙනා මේ කහුව වෙලා ඉන්නේ බලාගෙන ඉන්නේ සූදානම් වෙලා සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපෙන් කෙරෙන්න ඕන කරන යුතුයකමක් සිද්ධ කරන්න අපෙන් කෙරෙන්න ඕන කරන මහා බරපතල වගකීමක් සිද්ධ කරන්න 2025 අවුරුද්ද ඉවර වෙන්න පින්නතුනි තව හෝරා කීපයයි තියෙන්නේ 2026 අවුරුද්ද ලබන්න ආසන්න වෙලා තියෙන අවුරුද්දක් ඉවර වෙනකොට මේ පින්නතුන් ඇවිල්ලා ඉන්නේ අර පුදේ සවුන්ඩ් කරන කෙනාට එන්න කියන්න සවුන්ඩ් කරන බෞද්ධයෝ හැටියට ඒ වගේම ලක්වාසී ලෝවාසී සදැහැති ජනතාව විදිහට මේ පින්නතුන් මෙතුවක් කාලයක් ධර්ම ශ්‍රවණය කරන්න ඇති බණ අහන්න ඇති ඔය ජීවිතේ ඕන තරම් පින්කම් කරලා ඇති පින්නතුනි අසංඛේයව කල්ප ලක්ෂ 4ක් පාරමිතා පුරලා උතුම් වූ අවබෝධයේ බුද්ධත්වයේ ලබාගත් අප බෝධිසත්වයන් වහන්සේ උන්වහන්සේට බුද්ධත්වයේ ලබා ගැනීමට සෙවණ දීපු පින්නතුනි බුදු වෙන්නත් සෙවණ දීපු බෝ හාමුදුරුවන් වහන්සේ අභියස ඉඳගෙන බණ අහන්නේ මේ පින්නතුනි සංසාරේ කල්ප ගානකින් උදා වෙන මහා භාග්‍යවන්ත අවස්ථාවක් සියලු දෙනාම සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න මේ සංසාරේ රහත් වෙලා නිවන් දකින්න මේ පින්කම හේතු වාසනා වේවා සසර ගමන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා පාරමිතා පුරන්න අවශ්‍ය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න පින්නතුනි මේ ප්‍රාර්ථනාව මේ පින්නතුනි ඉෂ්ට සිද්ධ වෙන ප්‍රාර්ථනා පින්නතුනි බුදු වෙන්නත් සෙවණ දෙන්න පුළුවන්කම තිබ්බනම් මුළු මහත් ලෝක වාසීන්ට සංසාර සාගරයෙන් එතර කරවන්න සෙවණ දෙන්න පුළුවන්කම තිබ්බනම් ජයශ්‍රී මහා හාමුදුරුවෝ ගාව අපි කරන ප්‍රාර්ථනාව අපි කරන අදිෂ්ඨාන මිනිස් වෙලා උපදින එකේ එකම අරමුණ
මිනිස්සු වෙලා උපදින එකේ බලාපොරොත්තුව තමයි පින්නතුනි සංසාරේ කල්ප ගානකින් උදා වෙන අත් වෙන ලබා ගන්න පුළුවන් මේ මනුෂ්‍ය ආත්ම භාවයක අරුත ප්‍රතිඵලයේ තේරුම තමයි බෞද්ධයාගේ අවසාන පරමාර්ථය වන නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට යන මේ ගමනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට යන ගමනේ පාරමිතා පුරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා ගන්න විතරමයි පාරමිතා පුරන්න අදිෂ්ඨාන කරන්න විතරයි ඒ නිසා කාලෙකින් හම්බෙච්ච මේ මිනිසත් භවය නිකන් නිස්කාරණේ නාස්ති කරන්න එපා 2025 අවුරුද්දේ අන්තිම දවසේ මෙහිමෙදින උදෑසන කාලය තුල ප්‍රාර්ථනා කරමු ලැබුවා වූ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල මේ 2025 අවුරුද්දේ අවසාන දවසේ අද උදේ වරුව තමයි හැරවුම් ලක්ෂය බවට පරිවර්තනය වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ පාරමිතා පුරන්න අදිෂ්ඨාන කරන්න පටන් ගන්නේ අද වගේ දවසකයි සාදුකාරයක් දීලා පින්නතුනි අනුමෝදන් වෙන්න මෙහෙම දේශනා කරන්න මා ප්‍රබල හේතුවක් තියෙනවා මෙහෙම දේශනා කරන්න බලපාන කරුණු තියෙනවා උද්දෘත කරන්න යෙදුණු ගාථා ධර්මය මේ පින්නතුන් ඕන තරම් අහලා ඇති සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන ශාසනං පින්නතුනි මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාවේ පිහිටණ්ඩයි සූදානම් සියලු බුදුවරුන්ගේ අනුශාසනාව පිළිගණ්ඩයි සූදානම් ඔය භද්දේකරත්ත සූත්‍ර දේශනාව තුල භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා දේශනා කරනවා පින්නතුනි අතීතයේ කියන එක දැන් ෂේ වෙලා ඉවරනේ අතීතේ නැති වෙලා ඉවරනේ අනාගතේ තව ලබලක් නැහැනේ මේ අතීතේවත් අනාගතේවත් ගැන පසුතැවෙන්නේ නැතුව ඉදිරිය තක්සේරු නොකර මේ මොහොත තුල මෛත්‍රී සහගත වෙන්න මේ මොහොත තුල ප්‍රාර්ථනා සහගත වෙන්න මේ මොහොත තුල අදිෂ්ඨාන සහගත වෙන්න වෙන කිසිම දෙයකට නෙමෙයි එකදු අකුසල කර්මයක්වත් සිද්ධ නොකර ඉන්න පුළුවන් අවබෝධයෙන් මේක පින මේක පව මේක වැරදි මේ අකුසලයක් කියන කාරණය තේරුම් ගන්න පුළුවන් එකම ආත්ම භාවය තමයි මනුෂ්‍ය ආත්ම භාවය මේ පින්නතුන් ඒක හොඳට ලබලා තියෙනවා දෙයනේ කියලා අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිස්සු වැඳුම් පිදුම් කරපු මේ භූමියේ අවුරුදු දහස් ගාණක් තිස්සේ මිනිස්සු වැඳුම් පිදුම් කරපු බුදු ගුණ කියපු පුද පූජා පවත්වපු සාදුකාර දීපු ධර්ම රත්නයේ ගුණ කියපු සංඝ රත්නයේ ගුණ කියපු මේ භූමිය තුල ඉඳගෙන ඇවිදගෙන ඇවිල්ලා පන්සිල් ටික ගන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේට අද නමස්කාර කරේ ලේසි පහසු තැනක එහෙම නෙමෙයි සංසාරේ කවදනම් පින්නතුනි අපි ආය බුදුහාමුදුරුවන්ට නමස්කාරවත් කරන්නද මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා පින්නතුනි අවබෝධයෙන් සිහියෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් කියන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍ය ආත්ම භාවය. මේ පින්නතුන්ට ඔක දැන් හොඳට කරන්න පුළුවන්. කවදා හරි මේ සංසාරේ බුදුන් සරණ යන්න නම් පින්නතුනි 2026 අවුරුද්දට මම මේ කියන්නේ හොඳට මතක තියාගන්න ඕනේ. කවදා හරි බුදුන් සරණ යන්න නම් මෙහෙම දේශනා කරන්න හේතුව තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා. මම කවද කිය බල්ලුන්ට බලල්ලුන්ට මෙවත් කියන්න පුළුවන්ද?
මේ සත්තුන්ට තිරිසන් ලෝකෙට කියන්න පුළුවන්. പ്രേත ලෝකෙට. වෙනතුනේ අපාගත වුණාම මේවා කරන්න බෑ. මේ බුදුන් සරණ යමි. ධර්මයේ සරණ යමි. මේ මහා ගැඹුරක් නෑ, මහා ලොකු දෙයක් නෑ. හදවතින් ප්‍රාර්ථනා සහගත සංඝ රත්නයේ යමි. මේ ප්‍රාර්ථනාව කරන්න පුළුවන් එකම ආත්ම භාවය පින්නතුනේ මනුෂ්‍යාත්ම භාවය. මේක හොඳට අවබෝධයෙන් මේ කටයුත්ත සිද්ධ කරන්න. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාධියාමි කියලා කියන්න පුළුවන්. පින්නතුනේ අපි හොඳටම දන්නවනේ පන්සිල් ගත්තා කියලා. ඔය කියන විදිහට ඉතින් රකින්න හරි අමාරු වෙන්නේ. ඔය කොච්චර අපි අදින් වැරදීම් වෙනවද? ඒ වුණාට මම ප්‍රාණඝාතයෙන් වළකිමි කියලා හිතන්න හරි පුළුවන් මොන ආත්මෙද? ඒ ඉතින් හිතන්නේ නැත්තේ. මම ප්‍රාණඝාතයෙන් වළකිමි කියලා ශික්ෂාපදේ සමාදන් වුණා. මේ ශික්ෂාපදේ රකිමි කියලා පින්නතුනේ සමාදන් වෙනකොටම පිං සිද්ධ වෙලා ඉවරයි. මෙහෙම කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍ය ආත්ම භාවය. මේ ශික්ෂාපදේ ආරක්ෂා කරමි කියලා අදිෂ්ඨාන කරන්න. මෙහෙම කරන්න පුළුවන් එක මම නම් කියන්නේ වෙනතුනේ මధుරෙක්වත් මරන්න එපා. මම නම් කියන්නේ බල්ලෙකුට බලලෙකුටවත් ගහන්න එපා. මේවා සංසාරේ ගෙවන්න ඕන කවුද? අපි ගෙවන්න ඕන. මේවා සංසාරේ නන්න බුදුහාමුදුරුවෝ අපි කරන කියන හැම වචනයකටම පින්නදුනේ අපි විපාක විඳින්න එපයි. ඒක කුසල නම් ඒ පුණ්‍ය කර්මය යහපත් ප්‍රතිඵල භුක්ති විඳින්න වෙනවා. කරපු අකුසලයක් නම් පින්නදුනේ අයහපතට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න 2026 අවුරුද්දේ එක සතෙකුටවත් හිංසා කරන්න එපා. අදිෂ්ඨාන කරගන්න පින්නතුනේ. මේ අදිෂ්ඨාන කරන එකේ ප්‍රතිඵලය පින්නතුනේ කවදා හරි සංසාරේ පුළුවන් මේ සිල් රකින්න. බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයේ ලබා ගන්න පින්නතුනේ සීලය ආරක්ෂා කරන්න වචනේ රැකගන්න කොච්චර පරිස්සම් වුණාද? අර මතකද පින්නතුන්ට ශාන්තිවාදී ජාතකය. පින්නතුනේ රජුරුව ඇවිල්ලා බෝධිසත්වයෝ අල්ලගෙන මේ අතපය කපනකොට ඇස් ගෙඩි දෙක උගුල්ලනකොට කටු මිටි වලින් පපුව තලනකොට මොකද්ද කිව්වේ? මම ශාන්තිවාදී වෙමි. මෙහෙම කියන්න අනේක අප්‍රමාණ විදිහට දුක් දෙනකොට අනේක අපට වෛර කරනකොට අනේක අපට නිඳා කරනකොට අනේක අපට අවමන් කරනකොට පින්නදුනේ ඒ සෑම කෙනෙක් දිහාම මෛත්‍රී සහගතව බලන්න මේ සංසාරේ කොච්චර පුරුදු වෙලා තියෙන්න ඕනද? නේ පින්නදු මේ කාලේ මට කොච්චර මඩ ගහනවද? මේනේ ඔය පින්නදුම් බනහන්නේ නේක උහුලන්න බැරි පිරිසක් ඉන්නවා. කොච්චර අවලාද නගනවද? ඒවට මුහුණ දෙන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? ඒ වෛරක්කාරකම් කරන, නිඳා කරන, අපහාස කරන, රිද්දන සියලු දෙනාටම මුහුණ දෙන්න ඕන විදිය බුදුවරු අපිට කියලා දීලා තියෙනවා. කලාඹු රජුරු ඇවිල්ලා පින්නතුනි ශාන්තිවාදී තාපසයාගේ බෝධිසත්වයන්ගේ අප්‍රමාණ කායික හිංසා කරනවා. පින්නතුනි තෝ කියලාවත් කියන්නේ නැහැ. එදා එක වචනයක් හරි වැරදුනා නම් මොකද වෙන්නේ? එදා එක වචනකින් හරි වෛරයක් ඇති වුණා නම් අදිෂ්ඨාන කරගන්න. කම්පාණම් වෙන්න එපා.
අදිෂ්ඨාන කරගන්න. කලබල වෙන්න එපා. අදිෂ්ඨාන කරගන්න. අනෙකගේ උසිගැන්වීමට, අනෙකගේ අසත්පුරුෂකමට, අනෙකගේ වෛරකාරකමට පින්නතුනි කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය නාස්ති නම් කරගන්න එපා. මම මෙහෙම දේශනා කරන්න මේකටත් හේතුවක් තියෙනවා. පින්නතුනි කිසි කෙනෙකුගේ දෙයක් හොරකම් නම් කරන්නේ නැහැ කියලා, කිසි කෙනෙකුට වංචාවක් කරන්නේ නැහැ කියලා අද ඉතින් මේවා මේ උඩමල්ලුවේ පොරොන්දු වෙලා යන්න ඕනේ හොඳ. මට ඉරහඳ වගේ විශ්වාසයි මම මෙව කිව්වට ඔයත් වහන්නේ. මොකද මේ ජීවිතේ යන පළවෙනි බණේ මීට කලින් ඕන තරම් බණහලා ඇති. ඒ වුණාට අපි අලුත් වෙන්න යන්නේ. 2026ට සූදානම් වෙන්නේ. පින්නතුනි හැදෙනවා නම් මෙතන මිසක් කාය නම් වෙන තැනක් නැහැ. පුරුදු වෙන්න. කිසිම විදියකට හාමුදුරුවනේ මම අහිංසාවක් නම් කරන්නේ නැහැ. ඒ හිංසාව කායිකව හෝ වේවා, ඒ හිංසාව මානසිකව හෝ වේවා නවත්තලම යන්න. දැන් ඔයත් ගියයි අපි හැම කාටවත් හිංසා කරන්නේ නැහැ. අපි හැම කාටවත් වැරද්දක් කරන්නේ නැහැ. නමුත් පින්නතුනි අපි අපේ ගෙවල් දොරවල් වල කොච්චර අනෙකගේ හිත රිද්දනවද? අපි අපේ ගෙවල් දොරවල් වල කොච්චර අනෙකට ද්වේෂයෙන් කතා කරනවද? අපේ සහෝදරයන්ට, අපේ අසල්වාසීන්ට, අපේ දූ දරුවන්ට, බිරිඳට, ස්වාමියාට මං කියන්නේ මේ සියල්ල මෙතනින් නවත්තලා යන්න. මේක සියලු දෙනාම කරන්න. මේක කරන්න පුළුවන් එකම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. සබ්බ පාපස්සා කරන නොකල යුතු දේ සියල්ල නවත්තන්න. සියලු පව් නොකල යුතුය. කවදා ඉඳන්? 2026 ඉඳන්. කුසලස්ස උපසම්පදා, කුසල් විතරක් වැඩි දියුණු කළ යුතුය. මොක නැතත් මේ දෙකවත් හෙට ඉඳන් පිළිපදින්න ඕන. වෛරකාරකම නවත්තන්න පුළුවන්. හිතවල තියෙන තරහව නවත්තන්න පුළුවන්. එකම ආත්ම භාවය පින්නතුනි මනුෂ්‍යාත්ම භාවය. ඒ නිසා අද මම හොඳටම දන්නවා මේ හැම කෙනෙක්ගේම හිතවල පොඩි කාලේ ඉඳන් ඉන්න වෛරක්කාරයෙක් ඉන්නවා. හැම කෙනෙක් ගාවම ඔය කියනවනේ දහම්දුරුනේ කාට කෙරුවත් අරුන්ට කරන්නේ නැහැ කියලා. ඔය කියනවනේ කාට දුන්නත් අරුන්ට දෙන්නේ නැහැ, උන්ට දුන්නට වැඩක් නැහැ කියලා. වෛරකාරකම නැති කරන්න නම් අර ඉන්න තරහකාරයත් එක්ක තියෙන ගනුදෙනුව නැති කරලා දාන්න ඕන. වෛරක්කාර ගනුදෙනුව නැති කරන්න ඕන. මේක ඉතින් අද හොඳට මම යෝජනා කරන්නේ දවසට විනාඩි 10ක් විතර ගන්න. විනාඩි 10ක් විතර අරගෙන පින්නතුනේ මේ කල්පනා කරන්න අද දවස ඇතුළත මම මොකක්ද මට අකුසල් කරගත්තේ. හොඳට විනාඩි 10ක් විතර අරගෙන අනිවාර්යෙන් කල්පනා කරන්න. විනාඩි 10ක් විතර අරගෙන පින්නතුනේ හිතෙන් වෙච්ච වැරද්ද මොකක්ද කියලා මේ දවසින් දවස මේව නැති කරන්න ඕනේ. සබ්බපාපස්සා කරන්නන්නේ පින්නතුනේ පොඩි කාලයක් යනකොට සේරම නැති කරන්න ඕනේ. අය සංසාරේ කවද්ද මේවා පුරුදු කරන්නේ? සංසාරේ කවද්ද මේවා ප්‍රගුණ කරන්නේ? මොකද්ද මගේ හිතෙන් වෙච්ච අකුසලය? මොකද්ද මගේ හිතෙන් වෙච්ච වැරද්ද? මොකද්ද මගේ හිතෙන් වෙච්ච පාපය? මොකද්ද මගෙන් සමාජයට වෙච්ච හානිය?
ඔය මම දැක්ක පින්නතුනි මම මේ සිංගප්පූරුවේ ඉඳන් ආවේ. එහෙම එක විතර වුණා ලංකාවට එනකොට එහෙම්ම කොහෙවත් ගියේ නැහැ මේ ධර්ම දේශනාවට වැඩි. සිංගප්පූරුවේ මැලේසියාවේ ගිහලා. ඔය අපේ සමහරක් හාමුදුරුවරු ඔය සමහරක් අපේ ගිහි පින්නතෝ බණ අහලා පන්සලට එක්කහුව වෙච්ච තරුණ පිරිසක් හිටියනේ. බණ කවදාවත් බණ අහපු නැති උදවිය. පින්නතුනි මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සුබ ලකුණු. එක්කහුව වෙච්ච පිරිසක් හිටියනේ. එතකොට මේ පිරිස පන්සල් වෙන එක වළක්වන්න විවිධ කුමන්ත්‍රණ කරනවා. මම දැක්කා ඔය Facebook එකේ හැම පින්නතුනේ මගේ නමින් තියෙනවා ගිනුම් 44ක් තිබිලා වුණා. මම දැක්ක මට කුරුසයක් හන්දලා නත්තල් තොප්පියක් එහෙම දාලා තිබ්බා. මේනේ එන්ත්‍රවාසියක් යවන්නනේ තියෙන්නේ. කවදාවත් පින්නතුනි මේ හිතවලට ඒවා පහළ වෙනවද? නසේලෝ යතා ඒක ගනෝ වාතේන සමීරති. එවං නින්දා ප්‍රශංසාසුන සමජ්ජන්ති පණ්ඩිතා. හතර දිභාගයෙන් හමන හුළඟට මහා පර්වත හෙල්ලෙන්නේ නැත්තේ යම්සේද? එහෙම පින්නතුනි පණ්ඩිතයෝ හෙල්ලෙනවද? පණ්ඩිතයෝ කලබල වෙනවද? ඇයි? දැඩි ව්‍යායාමයක් තියෙනවා පින්නතුනි. මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධයට අහිත කර පිරිස් බොහොමයි. සම්බුද්ධ ශාසනයේ ප්‍රබෝධය දරා ගන්න බැරි පිරිස් බොහොමයි. කාලෙකින් මිනිස්සු වෙලා ඉපදෙච්ච අපි එයත් අංගේ තියෙන දුෂ්ටකම් වලට මේ තියෙන ආධ්‍යාත්මික හික්මීම පින්නතුනේ නැති කරගන්නේ නැහැ. මේ තියෙන ශික්ෂණය නාස්ති කරගන්නේ නැහැ. මේ පින්නතුන්ටත් මං යෝජනා කරන්නේ අදිෂ්ඨානම කරන්න ප්‍රාර්ථනාම කරන්න හෙට ඉඳන් කම්පාණම් වෙන්න එපා. මොකද අපි හිතමුකෝ පින්නතුනේ ඔය හිතේ තියෙන තරහව දැන් මැරෙන්න කලින් අයින් කරන්න ඕන කියලා. හිතේ තියෙන තරහව වෛරය මැරෙන්න කලින් නැති කරලා වෛරය තරහව නැති මිනිස්සෙක් විදිහට මැරෙන්න ඕන කියලා. ඇත්තෝ කියයි කොහොමද කරන්නේ? අර ඉන්නව නේද පවුලේ සහෝදරයෙක් හරි අදිෂ්ඨාන කරලා ඔවුන්ගේ මල ගෙදරකටවත් යන්නේ නැහැ කියලා කියමු. අතපය කඩාගෙන ආවත් දෙන්නේ නැහැ කියලා කියපු කෙනෙක් ඉන්නවනේ. අපි ඉතින් පින්නතුනි තෙල් ගහන්න තෙල් ටැංකියක් ඉල්ලලා දුන්න නැත්නම් ඒත් වෛර බඳිනවනේ. මං කියන්නේ අපි පැති වල හැටියෙම පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ වෙනකොට ඔය අත් දෙකෙන් පොල් ගෙඩි කීයක් විතර ගහලා තියෙනවා? උයන්න බින්න නෙමෙයි මං කියන්නේ. ගහනවා නේද? එන ගහපන් ඇඹරියම් මකබෑවියම් කොරවයන් නේ කුණුවයන් කියලා ගහනවනේ. පිටුදින මේවා නවත්තන්න ඕනේ. වචනකින් හරි සිද්ධ වෙච්ච අකුසලයක් ප්‍රාර්ථනාවකින් හරි සිද්ධ වෙච්ච පාපයක් මේවා සේරම නවත්තලා දාන්න ඕනේ. අර හිතේ හිටපු උග්‍රම තරහකාරයටත් මෛත්‍රී කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් කොහොමද මෛත්‍රී කරන්නේ? හන්දෑව ගෙදර ගිහිල්ලා නාලා ඉඳගෙන සියලු සත්ත්වෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා කිව්වට හරියනවද? අපූර්වට කියනවා හාමුදුරනේ තරහක් නන්නේ ඒ වුණාට අපි ඔවුන්ගේ ගෙවල් වල යන්නේ නැහැලු. පින්නතුනි අපේ පවුල් විනාශ කරපු මිනිස්සු ඇති. ඔය හරියට අපේ ගම් ගෙවල් වල හෝනියම් කරන මිනිස්සු ඉන්නවනේ. එකපාර පවුල සේරටම උණ හැදුනොත් අපි මොකද්ද කියන්නේ?
පුදුම ඉරිසියාකාර මිනිස්සුනේ ගම්වල ඉන්නේ. අපූර්වට කියන හෝනියන් කෙරුවලු. සමහරට බෙහෙත් ගත්තාම අඩුත් වෙනවා. ඔය මිනිස්සු හරි කතයි. දරුවෙක්වත් විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. දරුවෙකුට රස්සාවක්වත් හම්බෙනවට කැමති නැහැ. මං කියනවා ඒ විදිහෙන් හරි කමක් නැහැ අපේ හිතවල ඉන්නවනේ. ඔය කියනවනේ දරුන් අපි දියුණු වෙනවට කැමති නැහැ කියලා. ඒ උදවියටත් මොකද කරන්න ඕනේ? ඕම ඔය මම කියපු ටික නැති කරගන්න ඕනේ. කවද්ද නැති කරගන්න ඕනේ? මේක අද නවත්තන්න ඕනේ. අද නවත්තලා ඒකට පටන් ගන්න එහෙම නෙමෙයි. අද නැති කරලා දාන්න ඕනේ. අද නැති කරනවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මොකද පින්නතුනේ වෛරකාරකම තරහව ඊර්ෂ්‍යාව නැති කරන්න පුළුවන් එකම ආත්ම භාවය මනුෂ්‍යාත් භාවය. ඕක මේක නැති කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? කතා බහ කරනවද? කණ්ඩ පයින්නවනේ. මොන සතාද මොන සතාටද බය නැතුව ජීවත් වෙන්නේ? සත්ත්ව ලෝකයේ තුල වැඩිපුරම හැම සතෙක්ම හැම සතෙකුටම බයයි. පින්නතේ එදිරිවාදිකම් පිරිමහන එක නවත්තන්න. පලි ගන්න එක නවත්තන්න. හිතකින්වත් තනිකග යහපතනම් පතන්න එපා. මේ හැම එකකම ලාභය කාටද? අපිට. අම්මා තාත්තා ඉඩ කඩන් ලියලා නැතුව ඇති. සහෝදරයෝ හොරෙන් ලියාගෙන ඇති. හතුරුකම් ඕන තරම් අපිට කරලා ඇති. රස්සාව කරන තැන පෙන්වන්න බැරි වුන් ඇති. ගම ගෙදරත් එක්ක තිත්ත වෙලා ඇති. ඔය කිසි කෙනෙක් මත පින්නතුනේ වෛරක්කාරකමක් තියාගන්න එපා. බණ අහලා මිනිස්සු හරියට හැදෙනවා. පින්නතුනේ මම මැලේසියාවේ දේශනාවට වැඩියට පස්සේ ඔය තරුණය පොඩි ඇවිල්ලා පින් දෙනව මොනා කියලා. හම්දුරුනේ අපි දැන් අයිස් ගහන එක නැවතුවා. අපි මැලේසියාවේ බණ සංවිධානය කරේ තරුණ මහත්තුරු වගේ. මැලේසියාවේ පොරොන්දු වෙනවා. ඒ බිරින්දෑවරු පින් දෙනව මොකේද? හම්දුරුනේ පඩියවත් ගෙදරට එවපු නැති මිනිස්සු දැන් පඩිය ගෙදරට එවනවා. මොකක්ද මේ අනුභවය? මේ ධර්මයේ ආශ්චර්ය. මේ තමයි පින්නතුනි ධර්මයේ දීප්තිය. අරනේ ධර්මානුකූලව හැසිරෙනකොට ධර්මානුකූලව ජීවත් වෙනකොට සම්දිට්ඨිකෝ සාන්දෘෂ්ටිකයි ප්‍රතිඵල රහල දිනෝ නේද ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා. ධර්මයේ හැසිරෙන්න ගත්තහම ඒකාන්තයෙන්ම ධර්මයේ විසින් රකින්න කොච්චර විශ්මිතද කියනවනම් බින්දුතුනි. තරුණයෝ කියනවා හාමුදුරුවනේ සික් එක කඩා ගන්න බෙහෙත් බිව්වා ඒත් හරි කියන්නේ. කෙනෙක් බින්දුතුනි මේ ධර්ම රතිය කියන එකම විශිෂ්ටයි. බුදුරණ උගන්වන්නේ සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. ඔය සියලු රතියන් සියලු බෙහෙත් පරාදයි බින්දුතුනි. ධර්මය මේක කාවැදුනහම බැහැ වුණාම කුඩු වයිස් ගහපු තරුණයෝගේ සික් එකක් කඩා ගන්න පුළුවන් මොකේද? ධර්මයට. මේ පිළිගන්න පුළුවන් නේද දැන්? ඒ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියේ. ධර්මයේ හැසිරෙන්න ගත්තහම බුද්ධවත කරන්න ගත්තාම තෙරුවන් විශ්වාස කරන්න ගත්තාම මෙහෙම දේශනා කරන්න හේතුව බුද්ධ කියන වචනය හරි දුර්ලභයි.
බුද්ධ කියන වචනේ කල්ප ගානකින් ඇහෙන්නේ. පින්නතුනි මේවා ඇහෙන්න ගන්නකොට දැනෙන්න ගන්නකොට පින්නතුනි මේ ලෝකේ පරාජය කරන්න බැරි දෙයක් නැහැ. මේ ලෝකේ යටපත් කරන්න බැරි අයහපත් සිතුවිල්ලක් නැහැ. ත්‍රිවිධ රත්නේ ආනුභාවයේ එච්චරටම විශිෂ්ටයි. පින්නතුනි මේ තමයි ධර්මයේ ආශ්චර්යය. අත්පින්නතුන්ට මොනවාද තියෙන ගැටලු? ධර්මානුකූලව හැසිරෙන්න දැන් මෙහෙම කියනකොට ඇත්තු හිතයි මේ අපේ තරුණ මහත්තුරුවේ මහමුදුරනේ කොච්චර හොඳට ඉන්න ගියත් අපේ ගෙදර හොඳට ඉන්න බෑ, අපේ පැතිවල හොඳට ඉන්න බෑ, අපේ ගමේ හොඳට ඉන්න බෑ. ගමෙන් සමහරව කියනෝනේ ගමෙන් යනකම් හරියන්නේ නැහැ කියලා. එහෙම එකක් නෑ. මනස්ගත අපේ සත්පුරුෂකම අපේ විශ්වාසය පින්නතුනි අර අහලා තියෙනවනේ මග මානවක ජාතකේ. මග කුමාරයා සක්විති රජකම ගත්තේ මොනා කරලාද? සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රමේ දන් දීලා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ශ්‍රම දානය කරලා සමාජය වෙනුවෙන් ශ්‍රම දානය කරලා පින්නතුනි ශ්‍රමය දන් දෙන්න තමන්ගේ ධර්මයට අනුව ජීවත් වෙන්න ඇත්තුලව්ව පාගන්න හදනකොටත් මන්ත්‍රය උනේ මොකද්ද? මගේ සීල සම්පන්න භාවයේ විතරයි. ඇත්තුලව්ව පාගන්න හදනකොට ආරක්ෂා කරේ කවුද? මිනිස්සුන්ට තියෙන්න ඕනේ ඒ තේන සත්‍යේන සුවත් ඒ සත්‍යානුභාව බලයෙන් යහපතක් වෙන්න ඕන කියලා සත්‍ය ක්‍රියාවක් කරන්න පුළුවන් මට්ටමට තමන්ගේ අවංකකම හැදිලා තියෙන්න ඕන. අර අපි එහෙම නැන්නේ පින්නතුනේ මොකක් හරි වුණාමනේ උඩමළුවට එන්නේ. විභාගයක් තිබෙන්නේ නැත්නම් උඩමළුවට එනවා. යන්න ඕන විභාගයට බාර වෙලා එන්න. වාහනයක් ගත්තේ නැත්නම් පින්නතුනේ මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පේනවනේ පින්නතුනි හාස්කම් කියනවා. අවසර වැඩි වුණා විතරනේ. ඒ තමයි මේ පුණ්‍ය භූමියේ තියෙන ආනුභාවයේ පින්නතුනි. අවුරුදු දහස් ගාණක් බුදුබණ කියපු භූමිය. කළු දේවතා හාමුදුරුවෝ යහතින් වැඩ ඉන්න භූමිය. 33 කෝටියක් දෙවි හාමුදුරුවන් වහන්සේලාගේ ඇල්ම කල්ම බැල්ම තියෙන භූමිය. පින්නතුනි දෙවියෝ සතුටු වෙනවා, දෙවියෝ ආශිර්වාද කරනවා. මොකේද? මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පැවැත්ම දැකලා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට මිනිස්සු එක්කහුව වෙනවා දැකලා. ඒ නිසා අපිට තියෙන්නේ මේ පුණ්‍ය භූමිය තුල ධර්මානුකූල ජීවිතයකට නියත විවරණ ලබන්න විතරයි. නියත විවරණ ලබන්න විතරයි. පින්නතුනි ඊළඟ කාරණාව පංච සීලයේ සමාදන් වෙන එකේ ඉඳන් බොහොම හොඳ සිහියේ මෙහෙම තිබ්බට දැන් පැයක් ඉවරෙන්න තව විනාඩි 10ක් විතර තියෙන්නේ හොඳේ. අපි හාමුදුරුවන්ගේ ලොකු අවසරයක් නැහැ. ලොකු වෙලාවක් බණ කියන්න තේවාව තියෙනවා, පූජාව තියෙනවා, කටයුතු ගොඩක් තියෙනවා. අපේ පහළතලාවේ හාමුදුරුවෝ උන්වහන්සේ මට ආරාධනා කරේ. උඩමළුවේ මේ කියන හැම වචනයක් ගාන කාටද බින් සිද්ධ වෙන්නේ? අපේ නායක හාමුදුරුවන්ටයි පේනොත් අපි පහළතලාවේ හාමුදුරුවෝ උන්වහන්සේටයි. මේ උන්වහන්සේගේ වියදම බලන්නකො පින්නතුනේ හිතෙන හැටි. අවුරුද්ද අන්තිමේට වඳින්න දෙන උදවියට බණක් අහන්න දෙන්න ඕනේ. උන්වහන්සේලාගේ කාර්යභාරය, උන්වහන්සේලාගේ යුතුයකම. එනිසා පින්නතුනේ මේ සංසාරේ කල්යාණ මිත්‍ර සම්බන්ධතාවයන් වල
ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. සංසාරේ කල්යාණ මිත්‍ර සම්බන්ධතාවයන් වල මේ අපේ නායක හාමුදුරුවෝ මේ පෙරම් පුරාගෙන යන උත්තම මේ මිනිස්සුත් මේ භූමියත් ආරක්ෂා කරන්න. ඒ නිසා මතක තියාගන්න. ආයේ මේ වගේ මෙහෙම ආත්මයක් ආයේ හම්බ වෙනවද? ආයේ මෙහෙම අවස්ථාවක් ලැබෙනවද? දුස්චරිතේ වලකින්න සුචරිතේ හැසිරෙන්න අදිෂ්ඨාන කරගන්න පුළුවන් භාග්‍යවන්ත ආත්ම භාවයක් ලැබිලා තියෙනවා. සරුදේ සරු විදිහට ගන්න, නිසරුදේ නිසරු විදිහට ගන්න යෝග්‍ය සුදුසු ආත්ම භාවයක් ලැබිලා තියෙනවා. ඒ නිසා 2026 අවුරුද්ද ධර්මය මොකක්ද, අධර්මය මොකක්ද, සත්‍ය මොකක්ද, අසත්‍ය මොකක්ද, හරි දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් ජවයේ බලයේ ශක්තිය ලැබෙන නව වසරක් වේවා. මේ සඳහා අවශ්‍ය ධෛර්යය උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් මේ සියලු දෙනාටම ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි, මේකත් මේ ජීවිතේක ප්‍රාර්ථනාවක් විතරක් වෙන්න බෑ. මේක ජීවිතේ තවත් එක ප්‍රාර්ථනාවක් වෙන්න බෑ. මේ ප්‍රාර්ථනාවේ කෙලවර වෙන්න ඕනේ. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ කරන කියන සෑම පින්කමකම සංසාරේ මේ දුක කෙලවර කරලා උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. අදිෂ්ඨාන කරන්න ඕනේ. මේ ප්‍රාර්ථනාවන් මේ අදිෂ්ඨානයන් පින්නතුනි අර මේ නිකන් හිටියට මේවා සිද්ධ වෙන්නේ නැහැ. මේවට වීරිය වඩන්න වෙනවා. දැන් ඔය ජීවිතේක මිනිස්සෙකුට නැතිම කරුණු කාරණා ටිකන්නේ පින්නතුනි. අපි කාටවත් ඔය සුවනින්දක් කියලා එකක් තියෙනවද? අපි කාටවත් සබදායි පිබිදීමක් තියෙනවද? මහ දෙයක් ඕනේ නැහැ. මිනිස්සුන්ට කොච්චර ධනෙ තිබ්බත් කොච්චර බලය තිබ්බත් මිනිස්සුන්ට කොච්චර වරදාන වරප්‍රසාද තිබ්බත් මේ ජීවිතය තුල ආධ්‍යාත්මික ශික්ෂණයකින් තොරව ලබා ගන්න බැරි මහා වටිනා කරුණු කීපයක් තියෙනවා. නේද? මේ අම්මලා අද නිදා ගන්න ගියත් ඔළුවට එන්නේ නේ. හෙට උදේ උයන්න බලන්න නැගිටින්න ඕනේ. නිදා ගන්න අපහු ඇහැරෙනකොට මෙතන ඉන්න කවුරුවත් ඉන්නවද කැමැත්තෙන් නැගිටින පාන්දර 3:00-4:00ට විතර? ඔය කොරන්න දෙයක් නැතිකමට නැගිටිනවා මිසක් එහෙම කැමැත්තෙන් නැගිටිනව නෙවෙයි. සෙනසුරාදා ඉඳන් නැගිටින්න බෑ. ඇයි? මිනිස්සුන්ට අර සුවෙන් නිදා ගන්නත් නෑ, සුවෙන් නැගිටින්නත් නෑ. මේව නැති වෙලා තියෙනවා. මම කියන්නම් මේව ලබා ගන්නත් පුළුවන් විදිය. මිනිස්සු හරි කැමති අපි අනේකට ප්‍රිය වෙනවනම් දැන් ඔය අපේ තරුණ මහත්තුරුනේ අපේ දූ දරුවෝ විවිධ මෝස්තර කටයුතු කරන්නේ නේ. කොල්ල කොණ්ඩේ කපන විදිය වෙනස්, ඔය පොඩි ටැටූ එකක් ගහනවා නේ. හිතේ ව කරනවානේ මොකටද? මේ කාට හරි ප්‍රිය වෙන්න. පින්නතුනේ මේ සමහර තැන්වල භෞතික සැරසිලි තුලින් භෞතික ආටෝපයේ තුලින් අපිට බොහෝ දුරට ඇතමුන්ට ප්‍රිය වෙන්න බැරි වෙනවා. අපි හරි කැමති දෙවියෝ අපිව ආරක්ෂා කරනවට අපිට දෙවියන්ගේ පිහිට ලබා ගන්න බැරි වෙනවා. මම ඔය කරුණු 4 විතරයි කියන්නේ. මේ 4ම ගන්න පුළුවන් මොකෙන්ද? පින්නතුනි මේ මෛත්‍රී භාවනාවේ ආනිසංසවල තියෙන මේ පොඩි කාලේ ඉඳන් අහපුවා දන්න දේවල්. කෝටියක් දීලවත් ගන්න බැරි මේ
මේ බොහොම සරල බොහොම පුංචි කාරණා ටික මුලින් ධම්ම දේශනා කරේ මේවා හරි අපූර්වට අපිට ගන්න පුළුවන්. අද ගෙදර යන්න හැන්දෑවේ නිදා ගන්නකොට තරහකාරයෝ කවුද වෛරක්කාරයෝ මං කියන්නේ මේ 2025 වෙන්න ඕනේ. වෛරය තරහව නැති කරන නවත්තන 2026 වෙන්න ඕන මෛත්‍රිය කරුණාව විතරක් හිතවල තියෙන. එහෙම තියෙනකොට පින්නතුනි ප්‍රශ්න අඩුයි. අද ගිහින් කල්පනා කරන්න ඕන කවුද වෛරක්කාරයෝ කවුද තරහකාරයෝ. කොච්චර කල්පනා කරුවත් එනවා කාට මෛත්‍රිය කරුවත් අරකට නම් කරන්නේ නැහැ කියලා කවුරු හරි එක්කෙනෙක් ඉන්නවනේ. කාට නේ මෙලහට දරුවන්ටත් එක්ක උගන්ලාන්න තියෙන අරුන් එක්ක කතා කරන්න එපා උන් අපිත් එක්ක තරහයි කියලා. එහෙම අපේ මොක්කට හරි මන්වන්නයින් ගහුවා කියලා අපිත් ගහන්න ඕනද? දැන් පින්නතුන ගැලුවන්නේ මේ දවස්වල පහුගිය කාලෙම මිනිස්සුන්ගේ තියෙන කැතකම මම කියන්නේ. අපේ ගංගේවල් වල නේ ගෙයක් හදන්න වැලි ගේන්නේ දවල්ද පාන්දර 3ට විතර. මොකද පාන්දර 3ට විතර වැලි ගේන්නේ? පුපුරනවනේ ගමේ මිනිස්සු. මේ වෙලට ගහපු වැලි එක ඇද ගන්න පුළුවන්ද? මේ ගෙවල් හදන්න නෙමෙයි පින්නද අස්සද්ද ගන්නවත් වැලි ටික අයින් කරන්න. ඒකට වන්නොන් අයින් ගන්නවනේ. අනුරාධපුරේ පැත්තේ එහෙම නැද්ද? මිනිස්සු පැලෙනවා. මං කියන්නේ 2025 නවත්තන්න. 2025 කේලම් කියන එක නවත්තන්න. 2025 ගතු කියන එක නවත්තන්න. අනෙකට ලැබෙනකොට අනෙකට හරියනකොට අනෙකට සමෘද්ධිමත් වෙනකොට පුපුරණ එක බලාගෙන ඉන්න බැරි එක දරාගෙන ඉන්න බැරි එක නවත්තන්න ආශිර්වාද කරන්න සතුටු වෙන්න. 2026 යනකොට ඕව විතරක් කරයි යන්න. පදාදන එක ගතු කියන එක නවත්තන්න. හොඳ අපේ තරුණ මහත්තුරු මන්නම් මේ තරුණයන්ට කියන්නේ මේ ජයශ්‍රී මහ බෝහාමුදුරු අභියස ඉඳගෙන පුතේ මේක වචනයක්වත් අපත් කරන්න එපා. සිගරට් එකේ ඉඳන් හරි කවන්නේ බොන එක නවත්තන්න. ජීවිතේ කිරි ඉතුරුවා වාගේ හරියයි මෙතන කරලා යන ප්‍රාර්ථනාව. ඔකොල්ලෝ ගංජා ගහනවා කුඩු ගහනවා අයිස් ගහනවා ඕවා නවත්තන්න. ලක්වාසී සියලු දෙනාට කියන්නේ ඉල්ලන්නේ දැනුවත් කරන්න. විකුණන මහත්තුරුව නවත්තන්න. අපේ තාත්තලා ශිෂ්ට සම්පන්න වෙන්න. අම්මලා ශිෂ්ට සම්පන්න වෙන්න. හොඳට හම්බ කරන්න. හොඳට මහන්සි වෙන්න. හොඳට ධෛර්ය සම්පන්න වෙන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් මේ සියලු දෙනාටම ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. 2025 වර්ෂය තුල අපේ තිබ්බ කායික ආබාධ දුරු වේවා. මානසික ආබාධ දුරු වේවා. යහපත සත ශාන්තිය සමෘද්ධිය සර්ව ආරක්ෂා උදා වේවා. අපේ තරුණ මහත්තුරුන්ගේ මේ දුවලා පුතාලගේ අනාගත ලෝකයේ අභියෝග ජය ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිටෙන් සියලු දෙනාටම ලැබේවා සාදු කියලා පතන්ට. මේ තරුණ දරුවන්ගෙන් තව ඉල්ලීමක් තියෙනවා. පුතේ කිසි කෙනෙකුට රැවටෙන්න එපා. කිසි කෙනෙකුට අතකොළු වෙන්න එපා. කිසි කෙනෙකුට අහු වෙන්න එපා. කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට මාතෘකාවක් වෙන්න එපා. ගංගේවල් වල මිනිස්සු හරි අකමැති අපිට හරියනවට. අපි කාලා ඇඳලා ඉන්නවට කැමති එකම දෙන්න අම්මයි තාත්තයි විතරයි. ඒ මිනිස්සුන්ගේ හිත් දිනාගෙන ඒ මිනිස්සුන්ට සලකගෙන බලාගෙන හරි හොඳට ජීවත් වෙන්න. අපේ තරුණ මහත්තුරුන්ට එලෙස ජීවත් වෙන්න අවශ්‍ය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
මේ උතුම් වූ ධර්ම දේශනාමේ පින්කමේ ආනුභාවයෙන් අපවත් වේ වදාළ අටමස්ථාන විහාර ගණේ ගරු මාහිම්පාණන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පවුලේ පඳුරේ වර්ග පරම්පරාවේ මිය පරලොයන්ට යෙදුණු අපේ අම්මා තාත්තා සහෝදරයෝ ඉන්නවා නම් සිහිපත් කරගන්න, ඥාතීන් සිහිපත් කරගන්න. අය කවදානම් පින්නතුනේ උඩමළුවේ බණ අහලා මිය ගියත්තන්ට පින් දෙන්නද? එයත්තන්ට පින් අයිති වේවා. සංසාරේ කරපු අකුසල කර්මයක් හේතුවෙන් දුගතියේ ඉපද ඇතනම් මෙයින්වත් මිදේවා. සුගතියේ ඉපද ඇතනම් මෙහි සැප වඩා වර්ධනය වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මියගිය සියලු දෙනාට මේ පින් පාරමිතාවක් වේවා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපි යන්නේන ගමන බිමන කරන කියන රැකී ආරක්ෂා ගොවිතැන්පත් වෙලහෙළඳාම් ආදී දිනෙන් දින දියුණු පමුණු වේවා. හදපු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් සිද්ධ වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. ඒ වගේම උතුම් වූ ජයශ්‍රී මහා හාමුදුරුවෝ අභියස සිද්ධ කරන සෑම ආගමික කටයුත්තක්ම ලෝකවාසී බොදුන බුදු සියලු දෙනාටම දැක බලා ගන්න, සිත් පහදවා ගන්න අපේ ජයශ්‍රී මහා බෝ හාමුදුරුවන් වහන්සේගේ පින්කම් කටයුතු විකාශය කරන මේ ජයබෝ ටීවී නාලිකාව, මේ Facebook පිටුව, YouTube channel එක පින්නතුනේ අපේ පහළතලාවේ ගෞරවනීය පඬිත හාමුදුරුවෝ මේව මුළු ලෝකෙටම පෙන්නනවා. එන්න බැරි හැම කෙනෙකුටම උන්වහන්සේගේ මහන්සියෙන්, උන්වහන්සේගේ නායකත්වයෙන්, උන්වහන්සේගේ සංවිධානයේ අපේ ජයශ්‍රී මහා හාමුදුරුවෝ අභියස කරන සෑම කටයුත්තක්ම ලෝක වාසීන්ටම පෙන්වන්න කටයුතු කරනවා. මේ පින්කම සංවිධානය කරා උන්වහන්සේ හදුබඩු වම්මට තාත්තට උන්වහන්සේට දීර්ඝායු භාවයේ ලැබේවා සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේම අටමස්ථානාධිපති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි උන්වහන්සේගේ මූලිකත්වයෙන්, උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් මේ සිද්ධ කරපු පින්කමේ ආනුභාවයෙන් අපේ නායක හාමුදුරුවන්ට පින් අයිති වේවා. උන්වහන්සේට කායික සහනය, මානසික සහනය උදා වේවා. ගෞරවනීය අපේ නායක හාමුදුරුවෝ අපේ ආයුෂත් අරගෙන චිරාත් කාලයක් මේ ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ ඉහෙන් වැජබේවා සාදු කියලා ආශිර්වාද කරමු. බණහන්ඩා වම්මලා තාත්තලා තරුණ මහත්තුරු දුවලා පුතාලා සියලු දෙනාටම ලෙඩක් දුකක් කරදරයක් නම් කවදාවත් වෙන්න හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයත්න්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මං හදුබඩු මගේ අම්මට තාත්තට මගේ ලොකු හාමුදුරුවන්ට දායකයන්ට මගේ අයියට පින් අයිති වේවා. වැඩමවදාළ මහා සංඝරත්නයට පින් සිද්ධ වේවා. අපේ පොලිස් නිලධාරී මහත්තුරුන්ට, විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට, සිවිල් ආරක්ෂක බලකාය මහත්තුරුන්ට ඇතුළු මෙකී නොකී සියලු දෙනාට පින් සිද්ධ වේවා. සංසාරේ කවදාවත් දුගතිය නම් උපදින්න එපා කියලා ප්‍රාර්ථනා කරනෝ. සංසාරේ කවදාවත් අකල් මරණයක් සිද්ධ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනෝ. සංසාරේ කවදාවත් සා පිපාසාවකට නම් පත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනෝ. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න මේ පින් සසරට පාරමිතාවක් වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව.
අභිවාදන සීලිස්ස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුවපත් වේවා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අද ඓතිහාසික වූ උතුම් වූ විද්‍යාශ්‍රී ජයශ්‍රී මහා බෝසත්තුන්ගේ සිසිලස සෙවණ විදිමින් මේ පුණ්‍ය භූමියේ සිට උදෑසනම ධර්ම දේශනාමය පින්කම ශ්‍රවණය කරන්නට අපට අවස්ථාව ලැබුණා.